ඔබ මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. ඔබට ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකෙන් කරගන්න පුළුවන් උපරිම පින් ටික කරගන්න. පුළුවන් තරම් නිවන දෙන්න මිනිස්සුන්ට. මේ ආරාමයට එන කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්න එපා පින්ගත. ඒකට හේතුව පින්ගතුනේ ඒ අය ඔබ කරපු වැඩක් නිසා ආරාමයට ආය ආවේ නැත්තම් සමහරලාට පින්ගතුනේ ලොකු පිරිසකගේ නිවනක් ඔබ ඔය වහලා තියෙනවා. ඔබ දන්නවද පින්ගතුනේ අපි බණ කියද්දි මෙහෙම හිතන්න එපා මෙහෙම හිතන්න එපා එහෙම නෙමෙයි එහෙම කිව්වා නෙමෙයි මේ හිතන්න එපා කී බණ කියන්නේ ඇයි? අහගෙන ඉන්න කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න මේක. මොකද ඒ හිත රිදුනොත් ඊට පස්සේ එයා ආරාමයට එන්නේ නැහැ. එයා ආරාමයට එන්නේ නැහැ කියලා කියන්නේ දැන් එතනින් එහාට එයාට නිවන පිළිබඳ ලොකු ප්‍රශ්නයක් එනවා ඊළඟ. ඒතර ඔබ කරන වැඩක් නිසා පින්තුනේ කාට හරි ආරාමයට එන්න හිත දෙන්නේ නැත්නම් එතනින් එහාට. ඔබ කරන්නේ මහා පුදුම අපරාධයක්. ඒ වගේම තමයි පින්තුනේ ඔබ කරපු දෙයක් නිසා කවුරු හරි ආරාමයට එනවනම් ඒ කියන්නේ පින්තුනේ ඒක ලොකු පිනක්. ඔබ ඒක හිත තියලාම කරන්න. ලොකු පිරිසක් ඉන්නවා පින්තුනේ පිළිසරණ බලාගෙන. ඒගොල්ලන්ට හයිය නැහැ එන්න. ඒතර ඒගොල්ලෝ නිකන් ඇවිදලා අර බලල් හස්තේ දාලා බලනවා පින්තුනේ පොඩ්ඩක්. ඒ බලල් හස්තේ දානකොටම ඔබට තියෙන ඇදලා ගන්න ඇතුළට. ඇදලා ගන්න කියන්නේ ඔබට තියෙන්නේ ඔබගේ ඇත්ත ආදරයේ සෙනෙහස එයාට පෙන්වන්න. පෙන්වන්න හැවත් දෙන්න. එයාට ඒ පෙන්වද්දි එයාට ඒක දැනෙනවා. එයාට දැනෙනවා ඒ අයව රැක ගන්න පිරිසක් ඉන්නවා කියලා.